ඔයාලට මතකද ඉස්සර අපි බලපු මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක? දැකුම් කළුයි හරි හැඩයි චොකලට් වගේ අගේ චොකලට් පබ් එක කන නෑනා දැන් ඒ වගේ මම කැමති නෑනට නෑන අවුරුදු 70කට වඩා වැඩි කාලයක් තවමත් මාකට් එකේ නොසැලී ඉන්න බ්‍රෑන්ඩ් එකක් මෙලිබන් බිස්කට් මැනුෆැක්චරර්ස්. අද අපි කතා කරන්නේ මේ මෙලිබන් බිස්කට් කම්පැනි එකේ තියෙන ඉතිහාසය. ඒගොල්ලන්ගේ සන්නම, ඒගොල්ලෝ පාරිභෝගික පක්ෂපාතීත්වය දිනාගන්න යොදාගෙන තියෙන උපාය මාර්ග මොනවද? ඒගොල්ලෝ තවමත් මාකට් එකේ නොසැලී ඉන්න බ්‍රෑන්ඩ් එකක් වෙන්න හේතුව මොකක්ද? ඒගොල්ලන්ගේ තියෙන මාකටිං ස්ට්‍රැටජිස් මොනවද? ඔන්න ඔය ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. 1954 දී පුංචි බිස්කට් ෆැක්ටරි එකක් විදිහට ආරම්භ වුණ මෙලිබන් බිස්කට් මැනුෆැක්චරර්ස් අද වෙනකොට ලංකාවේ ස්ට්‍රෝංගස්ට් ලෝකල් ෆුඩ් බ්‍රෑන්ඩ්ස් අතරින් එකක්. මේ මෙලිබන් කම්පැනි එකේ සාර්ථකත්වය පිටපස තිබුණේ ඒ බිස්කට් එක විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට තිබ්බ සන්නම, ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක. මෙලිබන් අපිට ගන්නන ලොකුම පාඩම තමයි බිස්නස් එකක් බිල්ඩ් කරන්න කලින් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න ඕනේ. කොහොමද බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්නේ? ඔයා දන්නවද? මෙලිබන් පාරිභෝගික පක්ෂපාතීත්වය දිනාගත්තේ දීර්ඝ කාලයක් තිස්සේ එකම ක්වොලිටි එකක් මේන්ටේන් කරලා. පරම්පරා ගණනාවක් එකම රසය, එකම විශ්වාසය. මෙලිබන් සාර්ථකත්වය පිටපස තිබුණ ස්ට්‍රැටජි එක සිම්පල් අයිඩියා එකක්. Make people remember you. ඔයා බලන්න මෙලිබන් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පවුලේ තේ වෙලාවට යාළුවෙක් චර්න් එකක් යද්දී එහෙම නැත්නම් පාටියක් තියෙද්දී මේ හැමතැනම මෙලිබන් බිස්කට් එක තිබේ. ඔන්න ඔකට කියනවා පොසිෂනින් කියලා. එහෙම නැත්නම් පිහිටුවීම කියලා. මොකක්ද පොසිෂනින් කියන්නේ? කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳ පාරිභෝගිකයාගේ මනසේ යහපත් ඉඩක් හදන එක, යහපත් සිතුවිල්ලක් හදන එක. අපි ඔන්න ඔකට තමයි පිහිටුවීම කියන්නේ. ඒකට හොඳ අත්දැකීමක් දුන්නොත් තමයි එයාලා අපේ ප්‍රොඩක්ට් එක තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඔකට හොඳ උදාහරණයක් තමයි අපි අද මෙන්න මේ කතා කරන මෙලිබන් බිස්කට් එක. ඒගොල්ලන්ගේ තිබ්බ ස්ට්‍රොං ටැග්ලයින් එක, ඒගොල්ලන්ගේ තිබ්බ ඉමෝෂනල් ඇඩ්වර්ටයිස්මන්ට්, ඒගොල්ලන්ගේ තිබ්බ පැකේජින්. අන්නේ හේතු නිසා මෙලිබන් බිස්කට් කියන එක අපේ මයින්ඩ් එකෙන් කවදාවත් යන්නේ නැති බිස්කට් එකක් බවට දැන් පත් වෙලා තියෙනවා. අද වෙද්දී මෙලිබන් බිස්කට් විතරක් නෙමෙයි, වේෆර්ස්, චොක්ලට්, නූඩ්ලස්, නියුට්‍රිෂනල් ෆුඩ්ස් මෙන්න මේ විදිහට මේගොල්ලන්ගේ නිෂ්පාදිතය පුළුල් කරගෙන තියෙනවා. අපි ඔකට කියනවා නිෂ්පාදිත විවිධාංගීකරණ. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ඩයිවර්සිෆිකේෂන් කියලා කියන්නේත් ඔන්න ඔකට තමයි. ඒ අනුව බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් වෙන්න සහ බ්‍රෑන්ඩ් එකක් මිනිස්සු අතරට යන්න බලපාන හේතු ටිකක් තියෙනවා. ඒක ඇවිල්ලා කම්පැනි එකට මුදල් තියෙන නිසා, කැපිටල් එකක් තියෙන නිසා නෙමෙයි. එතකොට මෙන්න මේ විදිහට මෙලිබන් බ්‍රෑන්ඩ් එක, එහෙම නැත්නම් මේ මෙලිබන් කම්පැනි එක වෙළඳපොලේ තාමත් නොසැලී ඉන්න බ්‍රෑන්ඩ් එකක් වෙන්න බලපාලා තියෙන හේතු ටිකක් තියෙනවා. පළවෙනි එක සහ වැදගත්ම එක, ඒගොල්ලන්ගේ තියෙන ස්ට්‍රොං මාකටිං පොසිෂන් එක. ඒ කියන්නේ ශක්තිමත් පිහිටුවීම. ඒගොල්ලෝ පාරිභෝගිකයාගේ මනසේ නිෂ්පාදිතය සම්බන්ධයෙන් හදපු ඉඩ. තවත් එකක් තමයි ඉමෝෂනල් මාකටිං. ඒ කියන්නේ අර හැඟීම් මත පදනම් වූ අලෙවිකරණය. උදාහරණයක් විදිහට අපේ පාසල් කාලේ මතකයන් ටාගට් කරනවා. පවුලේ කට්ටියත් එක්ක කාලය ගත කරන මොහොතක් ફોකස් කරනවා. අපේ නොස්ටැල්ජික් ෆීලිං එකක් එකතු කරනවා මෙන්න මේ බ්‍රෑන්ඩ් එක හරහා අපිට. ඔයාගේ චයිල්ඩ්හුඩ් එකේ